හයි යාළුවනේ ආර්ටි තිමන්ගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. සුබම සුබ උදෑසනක් සියලුම දෙනාට. අද මම ඔයාලට ඕන පුංචි කාරණයක් කියන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ යාළුවනේ. මෙන්න ඔයාලට පේනවද මෙන්න මේ ගස් ටික මම දන්නේ නැහැ මේවට අපි නම් කියන්නේ පොපි කියලායි. ඉතින් මේව අපි අත්තක් තමයි පැකට් කරන්න ගත්තේ. පැකට් කරලා දැන් මාස ගානකට කලින් අපි මෙහෙම පෝච්චි වල හිටෙව්වා. හිටවපු මල් ගස් වල මෙන්න මේ වගේ අද වෙනකොට තත්ත්වය තමයි මේ ඔයාලට පේනවා ඇති. හරි සතුටුයි තින්නේ මේ බලන්නකෝ. මේ ඔක්කොම මල් පිපිලා රතු පාටයි. හරි ලස්සනයි ඉතින්. ඒක ආයෙත් මල් ටිකක් දක්නකොට නේ උදේ පාන්දර හිතට එන සතුට අපිට කියා ගන්න බෑනේ. පේනවද? ඉතින් මේ මල් ගස් අපි ඇත්තටම අපේ මහත්තයා තමයි ගෙනාවේ. මම දන්නේ නැහැ කොහෙන්ද ගෙනාවේ කියන්න. නමුත් මේක අපි ගෙනල්ලා පුංචි වට පැකට් කරා. පොඩි කෑලි කපලා අපි පැකට් කරන්න තමයි මුලින්ම ගත්තේ. ඊට පස්සේ යාළුවනේ මේවා පැකට් කරාට පස්සේ අපි මේවා මේ වගේ ඉස්සෙල්ලම හිටවපු ගහ තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන ඉටිකොලේ හිටවපු ගහ තමයි මේ. ඒක නම් ගොඩාක් හොඳටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ හොඳට මල් පිපිලා. අනිත් ගස් වලට වැඩිය කොටක් මල් ඒක පිපිලා තියෙනවා. අර ඉස්සර වුණ හන්දද කියන තේරෙන්නේ නැහැ. ඉතින් ලස්සනට මල් පිපිලා තියෙනවා. වලට පේනවා ඇති නේද? මේ තියෙන අනිත් ගහ මගේ. ඉතින් මේවට මම ඇත්තටම කිසිම සාත්තුවක් කරපු මල් ගස් නෙමෙයි. ඉතින් ඔන්න ඔය වගේ තමයි මල් ගස් අපි මේවා හදනකොට මුලින්ම අර ඇන්තූරියෙන් හදනවා වගේ ඇතුළට කොම්පෝස්ට් පොහොර ටිකක් දාලා තමයි මේක අපි හදාගත්තේ. ඉතින් ඒ හදාගත්ත ගස්වල ඇත්තටම මේ කිසිම පොහොරක් නැතුව මේ විදිහට හැදෙනවා කියන්නේ හරි හොඳයි. ඉතින් නැත්තම් සත්තු කනවා ගොළු බෙල්ලන්ගෙන් තමයි ගොඩාක් බේරගන්න අමාරුව තියෙන්නේ මේ ගස් නම්. මේ ඊට අමතරව ලස්සනට මල් ගස් හැදෙනවා. මේකේ නම් මල් ඇත්තටම අඩුයි. මොකද ඒකේ මල් වැටිලාද කියලා හිතෙනවා මට. එච්චරයි. මෙන්න මේ ටික තමයි හොඳටම තියෙන්නේ මල් ගස් ටික. ඔයාලට පේනවා ඇති හැම ගහකම මල් ටිකක් හොඳට හැදිලා තියෙනවා. පේනවද? ඇත්තටම මේ හරි සතුටුයි. මොකද මම මේවට විශේෂයෙන්ම කියලා සාත්තු මොකුත් කරේ නැහැ. ඒ නිසා තමයි මේ තත්තර මේ ගස් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති හැම අත්තකම මල් හැදිලා. මාරම සතුටුයි. ඉතින් ඒක බෙදා ගන්න ඕනි කියලා හිතුණා මට ඔයාලත් එක්ක. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. අමතක කරන්න එපා. ආර්ටි තිමන්ගේ channel එක ෆලෝ කරන් යන්න. එහෙනම් ආදරේ හැමෝටම සුබ දවසක්.